ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 43 වෙනි තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අතර. ඉතින් තරගයේ කාසිවාසී ජයග්‍රහණය කර සන්රයිසර්ස් කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට චෙන්නයි කණ්ඩායමට ආරාධනා කරා. ඒ අනුව පන්දු වර 19 පන්දු 5ක් තුළ චෙන්නයි කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 154ක් පමණයි. පන්දුවට පහර දීමේදී බ්‍රෙවස් පන්දු 25කින් ලකුණු 42කුත් ආයුෂ් පන්දු 19කින් ලකුණු 30ක් සහ දීපක් හුඩා පන්දු 21කින් ලකුණු 22ක් මෙන්ම රවින්ද්‍ර ජඩේජා ලකුණු 21ක් ලබා ගන්නව පන්දු 17කින්. පන්දු යැවීමේදී හර්ෂල් පටේල් ලකුණු 28කට කඩලු 4ක් සහ නායක පැට් කමින්ස් ලකුණු 21කට කඩලු 2කුත් උනට්කට් ලකුණු 21කට කඩලු 2කුත් බිඳ හෙලීමට සමත් වුණා. ඊට අමතරව ලංකාව නියෝජනය කරමින් එම තරගයේ ක්‍රීඩා කරා කමින්දු මෙන්ඩිස් ඔහු පන්දු වාර 3කදී ලකුණු 26කට කඩලුවක් බිඳ හෙලීමට සමත් වුණා. ලකුණු 155ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා යාමට පිටිට පිවිසි සන්රයිසර්ස් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් තුල කඩලු 5ක් පමණක් දැවේ ලකුණු 155ක් ලබා ගනිමින් කඩලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් වුණා. පන්දුට පහර දීමේදී ආරම්භක පිතිකරු ඉෂාන් කිෂාන් ලකුණු 44ක් සහ කමින්දු මෙන්ඩිස් නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණා පන්දු 22කින්. පන්දු යැවීමේදී නූර් රහමඩ් ලකුණු 42කට කඩලු 2ක් බිඳ හැරීමට සමත් වුණා. මෙම තරගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර කමින්දු මෙන්ඩිස් ගැන විශේෂයෙන්ම කතා බහට ලක් වුණා. ඔහු එක් කඩුල්ලක් බිඳ හෙළුවා. රවින්ද්‍ර ජඩේජා කෙලින්ම කඩුල්ලේ පන්දුව වැදීමෙන් දවා ගැනීමට සමත් වුණා. ඊට අමතරව ඉතා විශිෂ්ට පන්දුවක් ලබා ගත්තා 4 සීමාව ආසන්නයේදී. යගේ තීරණාත්මක මේ තරගයේදී සන්රයිසර්ස් කණ්ඩායම වෙනුවෙන් නොදෙවි ලකුණු 33ක් ලබා ගන්නවා. කෙසේ වෙතත් තරගයේ වීරයාට හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ ලකුණු 28කට කඩලු 4ක් බිඳ හෙළු හර්ෂල් පටේල්.